යාළුවනි අපි අද කතා කරන්න යන්නේ iPhone SE2 එක 2026 ගැලපෙනවද නැද්ද කියලා බලන්න. අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනි මේ SE2 එක 2020 තමයි රිලීස් කරේ. ඉතින් මේකේ අප්ඩේට් ගැන කතා කරොත් දැනට ලේටස්ට්ම අප්ඩේට් එක 2026 ඇවිල්ලා තියෙන්නේ. අලුත් අප්ඩේට් එකක් එනවා කියලා Apple එකෙන් කියලා තියෙනවා. iPhone 11 same chipset එක තමයි තියෙන්නේ. ඒ නිසා ස්මූත් එක ගැන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. iPhone 8 එකේ same body එකම තමයි මේකට දාලා තියෙන්නේ. ඒක නිසා අර iPhone 8 එක වගේ තමයි බැලුමට පේන්නේ. හැබැයි 8 එක වගේ තිබ්බට මේකේ performance එක නම් අවුලක් නැහැ. software එක වෙනස්. කැමරාව එහෙමත් අවුලක් නැහැ. 2026 ට හොඳටම ගැලපෙනවා. මේකේ price එක ගැන කතා කරොත් මේ market එකේ 35000 ඉඳලා උඩට තමයි තියෙන්නේ 50000 අතර. බැටරිය තමයි පොඩ්ඩක් බහින්නේ. ඒත් ඒක අවුලක් නැහැ. සාමාන්‍යයෙන් අද ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේකේ වීඩියෝ ක්වොලිටිය. ඉතින් බලලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. එච්චරයි යාළුවනේ. ඉතින් වීඩියෝ එක කියන්න තියෙන්නේ SE2 2026ට ගැලපෙනවද නැද්ද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් subscribe කරලා තියන්න.